ලංකාවේ ටෙලිනාට්‍යවල ඉස්සරහට වෙන දේවල් ඉක්මනින්ම දැනගෙන ඔයාටත් රුපියල් 5000ක් වටිනා තෑග්ගක් ලබා ගන්න ඔන්න දැන් අවස්ථාව හිමි වෙලා තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මගේ channel එක subscribe කරන එක විතරයි. එතකොට මට ඔයාගේ නම වැටෙනවා. ජයග්‍රාහකයව තෝරලා ඔයාට මම දැනුම් දෙන්න. ආලවන්ති කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් තේමියයි පොලිසියත් එක්ක කතා කරන්නේ. ඒ වගේම තමයි සදෙව්ට අනිවාර්යෙන්ම මෙතු මොන වගේ හේතුවක් නිසාද හැම ප්‍රශ්නෙම විසඳ ගන්නම් කියලා කියන්නේ. අපි අද වීඩියෝ එකෙන් මේ මාතෘකා දෙකම කතා කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන තැනටපත් වෙන්න එපා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම විශේෂම කතාවක් විදියට මේ වෙලාවේ මතක් කරන්නට පුළුවන්කමකුත් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක හරහාම මට ඔයාව දැනුවත් කිරීමට පුළුවන්කම තියෙනවා. සදෙව් දැනගෙන හිටියේ නැහැ මෙතු ජීවත් වෙනවා කියලා. හැබැයි තේමේ හිතාගෙන ඉන්නේ වැරදි විදියට. දැන් පොලිසියත් දන්නවා මෙතු මැරුණ කියලා මේ කට්ටිය කරපු දේ ගැන. ඉතින් තේමිය පොලිසියට පැහැදිලි කරන්නේ තමන්ගේ දරුවව රවට්ටගෙන මෙන්න මේ කට්ටිය ලොකු සැලසුමක් හදලා තියෙනවා කියලා. ඉතින් අනිවාර්යෙන්ම ඉදිරියට මේ දේවල් වලට සම්බන්ධව සදෙව් ඇතුළු කට්ටිය අත්අඩංගුවට ගන්න ඕනි කියන තැන තමයි තේමිය ඉන්නේ. හැබැයි තේමියගෙම විදියකට තේමියට මේ ප්‍රශ්නේ විසඳ ගන්න දෙන්න කියන ඉල්ලීම පොලිසියෙන් ඉල්ලන්නට තේමිය කටයුතු කරනවා කියන කතාව තමයි අපිට මේ වෙලාවේදීත් මතක් කිරීමට chance එකකුත් තියෙන්නේ කියන කතාව ගැන අපි අද වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තියාගන්නවා. ඉතින් මෙතු සදෙව්ට කියන්නේ මම මේ ප්‍රශ්නේ විසඳ ගන්නම් කියලා. තාත්තා කැමැත්ත ලබා දෙන්නයි යන්නේ සදෙව්ට. ඒක අනිවාර්යෙන් විශ්වාස කරත් සදෙව්ට කොහෙත්ම විශ්වාස කරන්න බෑ. මොකද සදෙව් දන්නවා Taman වගේ කෙනෙකුට තාත්තා නම් කොහෙත්ම කැමති වෙන්නේ නැහැ කියන කතාව. මේ වෙලාවේ ලොකු වේදනාවක් දරාගෙන තමයි ඒ වෙනුවෙන් ඉන්නේ කියන කතාව ගැන අපිට අද වීඩියෝ එක තුලිනුත් සිහිපත් කරන්නට පුළුවන්කමකුත් ලැබිලා තියෙනවා කියන කතාව තමයි. අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක මට සාධාරණව කතා කිරීමට අවස්ථාවකුත් ලැබිලා තියෙන කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තුකුත් ඔන්න ලැබිලා තියෙනවා කියන කතාව තමයි මම ඔයාලට කියන්නේ. කොහොම වුණත් සදෙව් එක කතා කරනවා වගේම දැන් තේමියට මේ වෙලාවේ ලොකුම ලොකු කාරණාවකට එකතු වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ ඉදිරියට ඔය සදෙව්ව අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීම කරන්නට කලින් තේමිය මැදිහත් වෙලා මෙරව ගෙනල්ලා මෙයාව පැහැරගෙන මෙයාගෙන් ප්‍රශ්න කරලා මේ දේවල් විසඳ ගන්න පුළුවන්ද බලයි. හැබැයි මේ කිසිම දෙයක් සදෙව් දැනගෙන හිටියේ නැහනේ. ඉතින් සදෙව් ඒ ගැන ගොඩාක් දුරට කතා කරන්නට අවස්ථාවක් තියාගන්නවා කියලයි අපිට අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නට ඉඩකඩක් හදාගෙන ඉන්නේ කියන කතාව අපි මතක් කරලා දෙනවා.